Hi guys, welcome back to our YouTube channel. Our කිව්වට අද මම විතරයි ඉන්නේ. අද මම ගෙනාවා පොඩි රෙසිපි එකක්. මම මේක YouTube channel කීපයකින්ම දැක්කා. හරි මේක කොරියන් කෑම එකක්. අපිට මේකට ඕනේ කරන්නේ අලයි, පාන් පිටි, ලුණු ඕනේ වෙනවා. තව මේක අපිට නූඩල්ස් එකක් එක්ක හදනවා නම් තමයි හොඳ. මං කියනකොට ඔයාලා දැනටම දන්නවා ඇති මොකක්ද කියලා. මේකේ නම තමයි තබ්බුක්කි කියන්නේ. තබ්බුක්කි කියන්නේ කොරියන් කෑමක් කියලා මං කිව්වනේ. හැබැයි මේ තබ්බුක්කි එක හදන්නේ සාමාන්‍යයෙන් හාල් පිටි වලින්. හැබැයි මම වීඩියෝ වගේක් දැක්කා. හාල් පිටි වලින් හැදුවාම ඒක හිතන තරම් රහකට එන්නේ නැහැ කියලා තිබ්බා එකේ. ඉතින් මම අද try කරනවා පාන් පිටි මොනවද අලයි. ඒවත් එක්ක හැබැයි ඒ කියන්නේ මම දන්නේ කොහොම වෙයිද කියලා. මම කලින් මේක හදලා නැහැ. මම අද යූස් කරන්නේ මෙන්න මේ මැගි එක. අපි අද මේකෙන් තබුකි හදලා බලමු. හැබැයි මම හිතනවා දැන් සාමාන්‍යයෙන් තබුකි එකක් තියෙන්නේ ජූසි විදිහට පොඩ්ඩක් අර වතුර වගේ චුට්ටක් නියවෙන්නනේ. හැබැයි මම හිතන්නේ මේකෙන් හදද්දී එහෙම වෙයි කියලා. හැබැයි අපි හදලා බලමු කොහොමද මේකෙන් හැදුවාම එන ටේස්ට් එක වගේම කොහොම මොන වගේ ලුක් එකක් එයිද කියලා මේක පාවිච්චි කරලා හදුවා. මම අද මේකට පාවිච්චි කරනවා මෙන්න මේ වගේ අලගෙඩි 3ක්. මම පොඩ්ඩක් සාමාන්‍යයෙන් පොඩ ගන්නෙ. මොකද මේ දැන් මේක හරියයිද නැද්ද කියන්නත් මම දන්නේ නැහැ. ඒක නිසා අපි චුට්ට අරගෙන මුලින්ම හදලා බලලා පස්සේ බලමු අපිට මේක අනිත් අයටත් දෙන්න පුළුවන් විදියට හදන්න පුළුවන්ද කියලා. අපි මුලින්ම ඕනේ කරන බඩු ටික ලෑස්ති කරන් ඉමු. මම මේකට වැඩිපුර රස එන්න වෙනදා හදන විදියට බිත්තරේකුයි සෝසේජ්ස් එකතු කරනවා. ඒ වගේම මම සෝස් එකතු කරනවා. හරි. දැන් අපිට මෙන්න මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. අපි බලමු මුලින්ම දැන් අල ටික තම්බන් ඉන්න ඕනේ. මේ අල එක නම් පොඩ්ඩක් හොඳ නෑ වගේ. මම වෙන අලයක් කරන්න. හරි. අපි මෙයාව එකතු කරගමු. අපේ කෑමට. ඕකේ. එහෙනම් අපි අල තම්බන ගමන් එකතු වෙමු. හරි අපේ අල එකයි බිත්තරෙයි මම තැම්බෙන්න තිබ්බා. එතකන් අපි අපේ සොසේජස් ටික කපගමු. අපි දැන් මේ අල ටික ගෑරුප්පුවක් පාවිච්චි කරලා පොඩි කරගන්න ඕනේ. ඔයාලට වෙන මේ විදිහකින් පොඩි කරගන්න පුළුවන් නම් ඒ විදිහට පොඩි කරගන්න. හැබැයි මම අද ගෑරුප්පුවක් පාවිච්චි කරලා පොඩි කරගන්නවා. අපේ ගෙදර එහෙම මේ ඒවා පොඩි කරන්න කියලා වෙනම එකක් නැහැ. ඔන්න දැන් අපේ අල තැම්බිලා තියෙන්නේ. අපි මේක ගෑරුප්පුවෙන් ඉස්සෙල්ලම මේක කපාගත්තොත් හොඳයි කියලා හිතෙනවා. මම ඒක චූටි කෑලි වලට මුලින්ම කපාගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට
මෙන්න මම අතේ තියෙනවා මම හදපු මොකද තබ්බුකි එක අපි බලමු කාලා හොඳද කියලා. නූඩල්ස් එක වෙනද වගේම තියෙනවා. හැබැයි මම හිතපු විදිහට මේක මේ ජූසි විදිහට ආවේ නෑ. තබ්බුකි එක බලමු. අවුලක් නෑ. මම හිතුවට වැඩි පොඩ්ඩක් හොඳට තියෙනවා. මම හිතුවා කන්න බැරි වෙයි කියලා. හැබැයි ඉතින් මේ අර දාලානේ හැදුවේ. හාල් පිටි දැම්මොත් නම් මම හිතනවා කොහොමද කන්න බැරි වෙයි. එහෙනම් ඉතින් අද vlog එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් අපි ඔයාලා හම්බෙන්න එන්නම්. බයි බයි හැමෝටම subscribe කරන්න.